බැලුවොත් හරි ලේසි වෙයි. ශිෂ්‍යත්වයේ පාස් වෙයි. ඔන්න අද ආවා ඔයගොල්ලන්ගේ නිවහනට තාර්කික ගැටලුවක් අරගෙන අභ්‍යාස 9. මොකද්ද කියලා දන්නවද? දැනගන්න ඉතින් මං කියන්න එපානේ මාත් අහන්නේ අමුතුම ප්‍රශ්න. දැන් කොහොමද ඔයගොල්ලන්ට හිතෙන්නේ මේ අභ්‍යාස කරගෙන යනකොට ශිෂ්‍යත්ව විභාගයේ අමාරුයි කියලා හිතෙනවද ලේසියි කියලා හිතෙනවද? නැත්නම් මධ්‍යස්ථයි කියලා හිතෙනවද? ඒ හින්දා පුතේ පළවෙනි ප්‍රශ්න පත්‍රය තමයි ඔයගොල්ලන්ගේ තීරණාත්මක සාධකයේ විභාගයේ කඩයිම් ලකුණු මට්ටම අභිබවා යන. ඒක ජය ගන්න නම් Taman තුල තියෙන තාර්කික හැකියාව සිතීමේ ශක්තිය පුළුල් කරගන්න ඕනේ. අන්න ඒ ශක්තිය වැඩි කරන්න තමයි අපි මේ ඔයගොල්ලන්ට අත්වැලක් සපයන්නේ. බැලුවොත් හරි ලේසි වෙයි. ශිෂ්‍යත්වයේ පාස් වෙයි. එකේ සිට 100 තෙක් සංඛ්‍යා ලියු විට එක ළඟ සංඛ්‍යා දෙකකින් ගුණ වී සෑදෙන සංඛ්‍යා කීයක් දැකගත හැකිද? මාරයිනේ. අලුත් ප්‍රශ්නයක් වගේනේ. අලුත් හැඩතලයක් එක් කරලා. එකේ සිට කිව්වහම 1යි. 100 තෙක් කිව්වහම 100ත් අයිති. හැබැයි එක ළඟ සංඛ්‍යා වලින් ගුණ වෙලා හැදෙන සංඛ්‍යා ගණන අහන්නේ. එතකොට හරිය ලේසියි පුතේ. එක ළඟ ඒවා එකෙන් පටන් ගමු. 1 2 ගන්න. එක් වරක් 2 2. ඊට පස්සේ 2 3 4 4 5 5 6. ඔය විදියට බල යන්නානේ. එන උත්තරේ 100ට වඩා අඩු වෙන්න ඕනේ. උපරිම 100 වෙන්න පුළුවන්. ඊට වඩා වැඩි වෙන්න බෑ. එකේ සිට 100 තෙක්. එකේ සිට කිව්වහම 1ත් අයිති. 100 තෙක් කිව්වහම 100ත් අයිති. එක ළඟ සංඛ්‍යා දෙකකින් ගුණ වී හැදෙන්න ඕනේ. බලමු ගිහිල්ලා. එක් වරක් 2 1යි 2යිනේ. 2යි. 2 ගන්න පුළුවන්. දෙවරක් 3 6 ගන්න පුළුවන්. තුන් වරක් 4 12 ගන්න පුළුවන්. හතර වරක් 5 20 ගන්න පුළුවන්. පස් වරක් 6 30 ගන්න පුළුවන්. 6 වරක් 7 42 ගන්න පුළුවන්. 7 වරක් 8 56 ගන්න පුළුවන්. 8 වරක් 9 72 ගන්න පුළුවන්. 9 වරක් 10 90 ගන්න පුළුවන්. 10 වරක් 11 ගන්න බෑ. 100 ගාණක් එනවා. ඒ නිසා අපිට පැහැදිලි පුතේ 9ක් තියෙනවා. එකේ සිට 100 තෙක් සංඛ්‍යා ලියු විට එක ළඟ සංඛ්‍යා දෙකකින් ගුණ වෙලා හැදෙන ඒවා. 1 2 ගුණ වෙලා හැදෙනවා. 2 3 3 4 4 5 5 6 6 7 7 8 8 9 9 10. වෙනස්ම ආකාරයෙන් ඔබට ප්‍රශ්න ලබා දෙමින් ඔබ තුල තියෙන සිතීමේ ශක්තිය පුළුල් කිරීමයි අපේ බලාපොරොත්තුව. ඒ තුලින් ශිෂ්‍යත්ව විභාගයේ සරල සැහැල්ලු කරන්නයි බලාපොරොත්තු. ඒ නිසා මේ ප්‍රශ්න කිරීම තුලින් ඔබ කිසිදාක ඉගෙන ගත්තේ නැති ප්‍රශ්නයක් වුණත් ආවොත් එය විසඳා ගැනීමේ ශක්‍යතාවය ක්‍රමානුකූලව පුතේ වර්ධනය වෙනවා. කොහොමද මේ වගේ අභ්‍යාස 1000ක් විතර හැදුවොත් ගොඩනේ. හරි. ඒ ගොඩ යන්න අත්ලක් දෙන්නේ චූටි බබා පුවත්පතත් මහජන බැංකුවේ සිසු දාන ළමයි ඉතුරුම් ගෙනුමත්. අයියා දැන් හරි උගතෙක් වගේ. මං චතුර පත්තරේ කියවනවනේ. මා චූටි බබා කියවනවනේ. එහෙනම් ඔයත් උගතෙක් තමයි. දරුවන්ව උගත්තු කරන්න තමයි චූටි බබා චතුර වගේ පත්තර තියෙන්නේ. ජීවිතේ කතාවේ ලස්සන පිටුවක් ලියන්න මං අද යනවා. ලෝකෙ දිනන්න පටන් ගන්නදා තිරියයි සවියයි ඕනා. දරුවා පාසල් යන පළමු දින සිටම ඉදිරි කිරීම කියා දෙන්න මහජන බැංකුවේ සිසු දාන ගිණුමක් ආරම්භන්න. පොලියත් වැඩි, තෑගිත් වැඩි, වාසිත් වැඩි. මහජන බැංකුවේ සිසු දාන සමග ලෝකය දිනන්න ඔබේ දරුවාට ධෛර්යය දෙන්න. බැලුවොත් හරි ලේසි වෙයි. ශිෂ්‍යත්වයේ පාස් වෙයි.